හායි යාළුවනේ, ඔන්න අද වීඩියෝ එක හරිම වෙනස්. අපේ ලේන් අම්මා පැටව් 3 දෙනා අරන් යනවා. එයාලා දැන් ලොකුයිනේ. චූටිට නම් හරිම දුකයි. ඒත් එයාලගේ නිදහස තියෙන්නේ එළිය පරිසරයේනේ. අපි කොච්චර කෑම සැප සම්පත් දුන්නත් එයාලට ඒ නිදහස දෙන්න බෑනේ. මම දාපු ෂෝට් වීඩියෝ එකකට කමෙන්ට් එකක් තිබ්බා පව්කාරයෝ කියලා. මම නම් හිතන්නේ නෑ ඒක පව්කාර වැඩක් කියලා. මොකද ඒ ලේන් අම්මා පැටිය කාලේ මස් ගොබයක් විතරයි අපිට හම්බුනේ. එයාට ආදරය රැකවරණය දීලා, එයාව ලොකු කරලා, එයාව නිදහස් කළා. ඒත් හැම දවසකම උදේට දවල්ට කෑම හොයාගෙන පුරුද්දක් වගේ ගෙදරට එනවා. ඒ මදිවට කාමරේම පැටවුත් දැම්මා. ලේන් අම්මත් දන්නවා අපෙන් එයාලට කරදරයක් නෑ කියලා. යාළුවනේ, මීයා පැටව් දැම්ම 3 වෙනි වාරේ. ඒ පැටව් නිරෝගීව මේ වගේ යනවා දැක්කමත් හරිම සතුටුයි. ඔන්න බලන්නකෝ, ආයේ පැටව් දාන්නත් එන්නේ අපේ ගෙදරට. එතකොට මං ඔයාලටත් පෙන්නන්නම්කෝ. යාළුවනේ, තව චූටි දෙයක් කියන්නම්. සත්තු හිර කරලා හදන එක පව්කාර වැඩක් තමයි. ඒත් පොඩි කාලේ එයාලව කන්න සත්තු එනවනේ. ඒන අයගෙන් පරිස්සම් කරන්න තමා කූඩුවකට දැම්මේ. එයාලා ටිකක් ලොකු වුණාම නිදහස් කරනවා. එතකොට ඒකට දෙවියොත් අපිට සමාව දෙයි නේද යාළුවනේ? හොඳ වැඩක් නිසා. ඒ ලේන් අම්මට ආරක්ෂිතම තැන නිසානේ මෙහෙ ඇවිල්ලා පැටව් දාන්නේ. යාළුවනේ, අපේ ගෙදරට එන සත්තු ලේසියෙන් යන්නේ නෑ. එයාලා අපිට මාරම විදියට සමීප වෙනවා. අපේ ගෙදර අයත් සත්තුන්ට මාරම ආදරෙයිනේ. ඔයාලත් සත්තුන්ට ආදරේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට අපි ගිහින් එන්නම්. අපේ වීඩියෝ ලස්සන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. බායි යාළුවනේ.